පේනවා විදුරංගලට නැක්කම සීගිරිය ඔන්න ඔය ආකාරයට තමයි පේන්නේ. ඉතින් අපේ කට්ටිය ජන්තයියා ඒ දාරයියා මේ අපේ දෙරුකුණා හලෝ ආයිබෝන් යාළුවනේ. ඉතින් අපි බොහොම සන්තෝෂයි YouTube නාලිකාවේ කට්ටිය. අද යනවා නැවතත් ලොකු චාරිකාවක්, දින 3ක චාරිකාවක්. අපි යන්නේ තලයි මන්නාරම. දැන් යන්නේ අනුරාධපුරයට ගිහිල්ලා තමයි අපි යන්නේ. ඉතින් මේ අනුරාධපුරේ යන ගමන් අපි කට්ටිය ඉන්නවා. ඉතින් මම ඉන්නවා, අපේ තුෂාර අයියා සන් ඉන්නවා, තෙනුක් පුතා, ශානක මල්ලි, අශාන් මල්ලිට එන්න බැරි වුණා. අපේ ක්‍රිෂාන්ත අයියා මේ ඉස්සරහට වෙලා ඉන්නවා. ඉතින් අදත් අපේ වාහනේ රියදුරු මහත්තයා තමයි තුෂාර අයියා. ඉතින් තුෂාර අයියා වාහනේ තමයි අපි යන්නේ. ඔන්න කට්ටිය යන කට්ටිය තමයි. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ රුවන්වැලි මහා සෑය වඳින්න. අපි යන ගමන් ආවා. ඇත්තටම රාත්‍රී කාලේ හරි ලස්සනයි, සුන්දරයි, රමණීයයි රුවන්වැලි මහා සෑය. බුදුරජාණන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතු තැන්පත් කරලා හදලා තියෙන චෛත්‍යයන්න් වහන්සේ තමයි මේක. ඉතින් එන්න බලන්න. ඔයාලා එනවනම් රැට තමයි එන්න ඕන. රස්නෙත් අඩුයි. නිදහසේ බණ භාවනාවක් වුණත් කරගෙන වැඳ පුදාගෙන යන්න පුළුවන්. රෑ 10ට මේක වහනවා. ඉතින් 10ට කලින් ඇවිල්ලා මේක වැඳ පුදාගෙන යන්න. දර්ශනක් අපි ඊයේ රෑ හිටියේ අනුරාධපුරේ තලේමන්නාරන් යන ගමන්. දැන් පාන්දර අපි ගමන ආරම්භ කරනවා තලේමන්නාරන් යන්න. අද කට්ටිය ගොඩක් ඉන්නවා අපිත් එක්ක යන්න. මේ ඉන්නේ කට්ටිය. එහෙනම් මේ තුෂාර අයියා තව යාළු සෙට් එකකුත් ඉන්නවා. එහෙනම් අපි තලේමන්නාරන් වලදී හම්බෙමු. අපි දැන් මේ මන්නාරම යන ගමන් ඇත්තටම අපි මේ මැදවච්චියෙන් හැරිලා තමයි යන්නේ. ඉතින් අපි මෙතන ඉඳලා අපි මුලින්ම යන්නේ තෙක්කම අමුණ බලන්න. ඉතින් ඇත්තටම ඒක මේ පුංචිකුළුම් නගරය ආසන්නයේ තමයි තියෙලා තියෙන්නේ. ලංකාවේ දෙවෙනියට දිගම ගඟ වෙන ඔයාලා දන්නවා මල්වතුය. අන්නේ මල්වතුය හරස් කළා තමයි මෙන්න මේක හදලා තියෙන්නේ. ඇත්තටම මේක කිව්වොත් මේක මේ යෝධ වැවට ජලය ගෙනියන්න තමයි ධාතුසේන රජතුමා විසින් මේක හදලා තියෙන්නේ. ඒ වගේ තමයි මේක මේ වැස්ස කාලෙට මෙතන මේ ඔයාලට අපි වැස්ස කාලේ පින්තූරයක් අපි මේකේ අපි පෙන්වන්නම් ඔයාලට. ඇත්තට මේක වැස්ස කාලෙට හරිය ලස්සනයි. දියැලක් ආකාරයට තමයි ඔයාලට පේන්නේ. ඔයාලත් මන්නාරම යන ගමන් ඇවිල්ලා මේ සුන්දර දසුන් බලාගෙන යන්න කියලා ආරාධනා කරනවා. ඔව් දැන් අපි ඊළඟට යන්නේ යෝධෑල ඩෑම් එක බලන්න. මේ තමයි යෝධෑල ඩෑම් එක. තෙක්කම් අමුණෙන් හරවල අපි ඉස්සෙල්ලා ඔයාලා දැක්ක තෙක්කම් අමුණ. අනේ තෙක්කම් අමුණෙන් හරවල එන ජලය තමයි මේ මෙතනට එන්නේ. හරවල එන ජලය තමයි මෙන්න මෙතනට එන්නේ. මෙතනින් තමයි පාලනය කරන්නේ. මේ පාලනය කරන මෙතනින් පාලනය කරන ජලය වැඩි ජලය එක පැත්තකින් යනවා මල්වතු ඔයට. අනිත් පැත්තේ ජලය යෝධ ඇල හරහා නැවතත් යෝධ වැවට තමයි යන්නේ. ඉතින් හරි ලස්සන වාරි නිර්මාණයක් තමයි. වාරි ජලය කොහොමද ගෙනියන්නේ කියලා ඈත අතීතයේ ඉඳලා අපි ඉතින් ආවා මේක එල්ලෙන පාලමක්. මේක හදලා තියෙන 1935. ඇත්තටම හදලා තියෙන මේ තියෙන ඇලෙන් එගොඩට යන්න. මේකෙන් එහා පැත්තේ ගම්මානට යන්න තමයි හදලා තියෙන්නේ. ඒක කුංජුකුලම් ගම්මානට යන්න තමයි මේක හදලා තියෙන්නේ.
ඉස්සෙල්ලා හිටියා ඔන්න එල්ලෙන පාලමුඩ ඔන්න ඒක මේ පාලමුඩට ආම ඔන්න එල්ලෙන පාලම් පේන විදිහ තමයි දැන් අපි ඔයාලට අරගෙන මේ පාලම් දෙකත් අපි ඩොරික් බංගලාව කිව්වට ඉතින් ඇත්තටම මේක මේ පරිහානියට පත් වෙලා තියෙන්නේ මුහුදු වතුරට සමහර කාලවලට මේක යට වෙලා ඒ වතුරටත් මේ වෙලා තියෙන්නේ ගොඩාක් මේ කැඩිලා බිඳිලා තියෙන්නේ නටබුන් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ ඩොරික් බංගලාව එකේ. ඇත්තටම මේක 1802 1804 වගේ කාලේ තමයි ඉදි කරලා තියෙන්නේ. මේක මේ ෆෙඩ්රික් නෝත් ආණ්ඩුකාරයා විසින් තමයි ඉදි කරලා තියෙන්නේ. ඉතින් හරිම ලස්සන ඒ නිවාස සංකීර්ණයක් ලෙස තියෙන්නේ නැති මේක බැලු බැලමට පේන නටබුන් බැලුවම ඉතා විශාල ප්‍රදේශයක මේක ඉදිකිරීම වෙලා තියෙනවා. නමුත් දැනට ඉතුරු වෙලා තියෙන්නේ මෙච්චරයි ඩොරික් බංගලාවේ. ඉතින් මේකත් තියෙන්නේ මන්නාරම් දිස්ත්‍රික්කයට තමයි මේකත් අයිති වෙන්නේ. ඒ වගේම තමයි ඉහළ මහල නිදන කාමර 20-30 දෙනෙකුට ඉන්න පුළුවන් විදියට මේවා හදලා තියෙනවා. ඇත්තට මේක හදලා තියෙන්නේ ඩොරික් ගෘහ නිර්මාණ ශිල්පයට අනුව තමයි මේක හදලා තියෙන්නේ. ඉතින් හරි ලස්සනයි. ඒකට මේ ඔයාලට මේ පෙන්නනවා මේ පුලුණ. මේක ඇතුළේ ඩොරික් පුලුණ. නැත්තම් ඩොරික් තව එකකින් මේක මේ ඉතා ලොකු ප්‍රදේශයක් පුරා පැතිරෙන ලස්සන එන්න අපි දැන් ඉන්නේ මන්නාරමේ අර තියෙන්නේ පාලම වලට පේන දේ සිටියේ මේ බැලුවොත් අර මේ මතෙන් අපි අතට සෙට් වෙන තැන තමයි ඔය දිගට මේ පාලම. ඔව් දැන් අපි ඉන්නේ මන්නාරම කොටුව මේකට මැන ඩඩ්ෆෝඩ්. මේක හරි ලස්සනම තැනක් ආරක්ෂාකාරීව බල කොටුවක් මේක. මේ පැත්ත ආරක්ෂා කරගන්න තියෙනා වූ බල කොටුවක් විදිහට තමයි මේක පාවිච්චි කරේ. මුලින්ම පෘතුගීසින් විසින් 1560 කාලයවලදී තමයි මේක ගොඩනගන්නේ. ඊට පසුව 1658 දී මේක නැවතත් නවීකරණය කරනවා. ඊට පස්සේ ආයේ මේක මේ 1795 පස්සේ බ්‍රිතාන්‍යයන්ගේ භාවිතයට ගන්නවා. ඉතින් තාමත් ලස්සනයි වගේ තමයි. විශාල ප්‍රදේශයක් වටා දිවෙන බල කොටුවක්. දැන් අපි ආවේ බයෝබැබ් ගස. මේකට කියන්නේ බයෝබැබ් ගස කියලා. ඉතින් මේක තමයි ලංකාවේ දැනට මේක පිහිටලා තියෙන මන්නාරම් ප්‍රදේශයේ වට ප්‍රමාණයෙන් විශාලම බයෝබැබ් ගස තමයි මේ
මෙතන මන්නාරමේ පිහිටලා තියෙන්නේ. ඇත්තට මේක සඳහන් වෙන්නේ අප්‍රිකානු රටකින් තමයි ගෙනල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි ඕස්ට්‍රේලියාවේ මේ බයෝබැබ් ගස තියෙනවා කියලා සඳහන් වෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් බලන්න එන්න. මන්නාරම ටවුන් එක කිට්ටුවමයි තියෙන්නේ. ලොකු ගහක් දැනට තියෙන. හැරයි රස්නේ. දැන් තලේමන්නාරම් රේල්වේ ස්ටේෂන් එකට ආවා අපි. මේ තමයි තලේමන්නාරම් රේල්වේ ස්ටේෂන් එක. පාර මේ දිගටම ගිහිල්ලා එහා පැත්තේ තියෙනවා නේවි කැම්ප් එකක්. එතන අපිත් එක්ක අලුත් කට්ටියක් සෙට් වුණා මේ ඉන්නේ. අපිට ඒක කියන්න බැරිලා. මේ ඉන්නේ යාළුවෝ තුන්දෙනා. අපේ තුෂාර සහෝදරයාගේ යාළුවෝ කට්ටියක්. ඉතින් මේගොල්ලොත් අපිත් එක්ක මේ පාර සම්බන්ධ වුණා. දැන් ඉන්නේ අපි තලේමන්නාරම් තොට ස්ටේෂන් එකේ. ඉස්සෙල්ල හිටියේ මට එකේ. දැන් තොට එකේ. අපි ඉන්නේ අවසාන ස්ටේෂන් එක තමයි මේක ඉවර වෙන්නේ. මුහුද අයිනෙන්මයි ඉවර වෙන්නේ. ඔය ඉස්සරහා තියෙන මුහුද එතනින්මයි ඉවර වෙන්නේ. මේකට කියන්නේ තලේමන්නාරම් තොට කියන ස්ටේෂන් එක තමයි මෙතන. හරි. දැන් අපි ඉන්නේ තලේමන්නාරම් වල මේ කොනට කෙළවරටම ඇවිල්ලා ඉන්නේ. මෙන්න මෙතන. මෙතනින් එහා පැත්තේ තමයි ඔය ඉන්දියාව ඔය ටික ධනුෂ්කොඩි ඒ පැත්තට යන්න තියෙන්නේ. දැන් අපි ඉන්නේ පියර් එකේ. ඉන්දියාවට යන්න තිබිච්ච පාලම තමයි මේක. මේ මෙතනින් ඕම ඉස්සරහට ගිහිල්ලා මහදුරක් නෑ. පොඩි කිලෝමීටර් ගානයි තියෙන්නේ. ඉන්දියාව පේන තෙක් මානේ තියෙන්නේ. ඉතින් දැන් නම් මේවා දි รา පත් වෙලා තියෙන්නේ. පුතේ කෝච්චි පාර ඉවර වෙන තැන. කෝච්චි පාර ඉවර වෙන්න ඕන තමයි. එතනින් ඉවරයි. තලේමන්නාරම් ඇවිල්ලා අපි යනවා ආදම්ගේ බ්‍රිජ් එක බලන්න. ඒ කියන්නේ ඉන්දියාවට ළඟම තැන තලේමන්නාරම් වලින් තමයි යන්නේ. මේ තියෙන ප්ලාස්ටික් බෝතල් මේ ඔක්කොම තියෙන්නේ ඉන්දියාවෙන් මෙහෙට දාපුවා. ඒ කියන්නේ ඉන්දියාවෙන් මුහුදට විසි කරලා මෙහෙට ආපුවා. මේ ඔක්කොම තියෙන්නේ ඉන්දියන් නම තියෙන්නේ. මේ ඔක්කොම මේ ඇවිල්ලා මේ තමිල්නාඩු කේරලා බෝතල් තමයි ගොඩක්ම මෙහෙ තියෙන්නේ. ඉතින් මේ ඉන්දියාවෙන් කරන පරිසර දූෂණය ඉතින් මෙහෙටත් බලපාන මේ ඒව තමයි මේ බෝතල් කොට ගහලා තියෙන්නේ. දැන් අපි මේ පාර දිගේ මේ මුහුද අයින දිගේ තමයි යන්න තියෙන්නේ. මේ ආදම්ගේ පාලම බලන්න. කිලෝමීටර් 3ක් විතර පයින් යන්න ඕන. අපි මේ පයින් යන ගමන් මේ ලස්සන මේ බලවල ඔන්න මුහුදේ ආදම්ගේ පාලම තමයි මේ දිගටම තියෙන්නේ. ওই දිගට තියෙන ආදම්ගේ පාලම ඔන්න ඉතින් බලා ගන්න තලේමන්නාරමේ කොනටම අපිට පේන ආදම්ගේ පාලම.
මේ තියෙන්නේ තලේ මන්නාරම් වල පරණ ලයිට් හවුස් එකක්. දැන් නේවි කැම්ප් එක ඇතුලේ තියෙන්නේ. මේ වෙලාවේ අපිට ඇතුලට යන්න දෙන්නේ නැහැ. ඔන්න ඕක තමයි ඇත්තටම ගොඩාක් දිරාපත් වෙලා තියෙන්නේ. යකඩ වලින් මං හිතන්නේ හදලා තියෙන පේන විදියට. උඩ කෑල්ල විතරයි ඉතුරු වෙලා තියෙන්නේ දැන්ට. ඔන්න ඕක තමයි තලයි මන්නාරම් වල තියෙන පරණ ලයිට් හවුස් එක. එහෙනම් බොහොම සන්තෝෂයි අපි සමුගන්නවා මේ අවස්ථාවේ මෙතනින්. එහෙනම් ඊළඟ තැනදී හම්බෙමු. ජය වේවා. හරි අපි දැන් ඉන්නේ මන්නාරම යෝධ වැව. මේක තමයි යෝධ වැව. අතරම මේ සයිස් එක යෝධ තමයි යෝධ වැව කියලා දාලා දෙන්න තේ නිසා වෙන්නේ නැති. මඩු පල්ලියට දුෂ්කර ගමනක් ගෙවාගෙන ඉතින් ආවා. මේක තමයි මඩු පල්ලිය කියලා කියන්නේ. මේක ඇත්තටම ලංකාවේ තියෙන පරණම පල්ලිය. ඉස්සර නම් LTT කාලේ ඉන්න ලැබුණ නැහැ. මොකද LTT ත්‍රස්තවාදීන් යටටත් පත් වෙලා තිබුණ කාලයක්. දැන් නම් ඉතින් මුකුත් නැහැ. සම්පූර්ණ නිදහස් වෙලා තියෙන්නේ. ඕන කෙනෙකුට ඇවිල්ලා වැඩ පුදාගෙන යන්න පුළුවන්. මේක තමයි ඉතින් ගොඩාක් ප්‍රසිද්ධ කතෝලික ජනතාව අතර ප්‍රධාන තැනක් ගන්න පල්ලිය ඕක තමයි. මඩු පල්ලිය කියලා කියන්නේ. ඇතුලේ වීඩියෝ සංදර්ශන ගේන්න අපිට ඇත්තටම ගේන්න දෙන්නේ නැහැ. තහනම්. ඉතින් අපිට මේ එළියෙන් පෙන්වන්න පුළුවන් ටික අපි වාරක පෙන්වනවා. ඔව් දැන් අපි ඉන්නේ මිහින්තලේ රජමහා විහාරේ. පොඩ්ඩක් රෑ වුණා අපි එනකොට. මොකද මඩුපල්ලි ඉඳලා එනකොට අපිට කිලෝමීටර් 81ක් තියෙනවා මෙතනට මිහින්තලයට එන්න. ඉතින් අපි මේ යන ගමන් ඉන්නේ මිහින්තලයට. අපි පොඩ්ඩක් රෑ වෙච්ච නිසා 8ට ලයිට් ඕෆ් කරන්න ඕන. දැන් වෙලාව 7:00මාරයි. ඉතින් අපි කොහොම හරි ගල උඩට නගින්න හදන්නේ දැන්. දැන් අපි චෛත්‍යරාජයන් වහන්සේ අතන බල්ලාවේ. දැන් මිහින්තලේ ගල නගින්නයි හදන්නේ. මෙන්න මේකේ තමයි අපිට නගින්න තියෙන්නේ. ඉතින් අපි නගිමු උඩට. මෙන්න මේ පාර මේ විදිහට තමයි යන්න තියෙන්නේ. හැබැයි රෑ වටේ පේන අඩුයි අපිට. මේ ගල උඩට තමයි ඇවිල්ලා ඉන්නේ. ඔයාලට ඉතින් අපේ කට්ටිය තමයි නගින්නේ. ඔච්චර තමයි මේ රෑ පෙන්වන්න පුළුවන් ප්‍රමාණය ඔච්චරයි. වටේ චෛත්‍යරාජයන් වහන්සේ ලොකුවටම අපිට පේනවා. සුබ දර්ශනක්. අද තවත් දවසක් ඉතින් අපි ඉන්නේ සීගිරිය
SLT සර්කිට් බංගලෝ එකේ ඉතින් ඊයේ රෑ ආවා. ටිකට ගොඩක් වැය වුණා එනකොට. දැන් යන්න හදන්නේ පිදුරංගල. ඉතින් ඔන්න කට්ටිය අපි දැන් ඇවිල්ලා ඉන්නේ පිදුරංගලට. මේ තමයි පිදුරංගලට කන්ද නගින්න තියෙන පාර. පිදුරංගල රජමහා විහාරයක් තියෙන්නේ. ඒ පන්සල ඇතුලෙන් තමයි උඩට යන්න තියෙන්නේ. යන පාරේ තමයි මේ කට්ටිය අපි යන්න හදන්නේ. ඉස්සරහම අපේ ශානක මල්ලි ඉන්නවා. එතකොට අපේ තව යාළුවෝ ටිකක් ඉන්නවා. මේ ගයියා අපේ තුෂාර සහෝදරයා අසන්ත මල්ලි. එතකොට මේ අපේ මලිත් අර අපේ සනුක. ඉතින් අපි එනම් බොහොම සන්තෝෂයි YouTube නාලිකාවේ කට්ටිය යනවා පිදුරංගල. හම්බෙමු උඩදී. ජයවා. උඩට යන්න ඕන අර අතන. අපි දැන් ඉන්නේ පිදුරංගල ගල උඩට ආවා. චුට්ටක් පාර චුට්ටක් අමාරු වෙන්න. නමුත් අර වලට ඈතින් පේන්නේ සීගිරිය. ආම් පේනවා. පිදුරංගලට නැග්ගම සීගිරිය ඔන්න ඔය ආකාරයට තමයි පේන්නේ. ඉතින් අපේ කට්ටිය එනවා. ඉතින් බොහොම සන්තෝෂයි. කට්ටිය බොහොම සන්තෝෂෙන් අර වැත් ඉන්න මේ. අපේ බොහොම සන්තෝෂයි. කට්ටිය අන්න ඉන්නවා. හතර අපේ දාලා දෙන්නෙක් උඩ. තවත් තියෙන උඩට යන්න පුළුවන්. අපි ඒ ගල උඩටත් ගිහිල්ලා ඔයාලට වීඩියෝ එකක් ගේන්න.
දැන් ඉන්නේ රිටිගල බෝඩ් එක තියෙනවා. නම පේන්නේ නැහැ කොටල තියෙන්නේ. ඉතින් අපි දැන් රිටිගල කන්ද නගින්න යන්නේ. ඇත්තටම මේක මේ පුරාණ රජමහා විහාරයක් ඈත අතීතයේ ඉඳලා එන මේ ලස්සන සබහාදාමක් එක්ක ලස්සන පෞරාණික රෝහලක් ජනතාගාරය කියලා තමයි කියන්නේ. ජනතාගාරය. මේ තියෙන රෝහලේ තිබිච්ච ඔය බෙහෙත් අඹරන ඒ අදාළ දේවල් අර බෙහෙත් තොරු තියෙනවා. ඒක තමයි කියන්නේ ඈත් බෙහෙත් ගන්න. මේක තමයි උඩට නගිනකොට අපිට හම්බ වෙන ගල් පාලමක්. සම්පූර්ණ ගලෙන් හදලා තියෙන්නේ. ගල් පාලම. ගල්ම තමයි ආය වෙන මොකවත් නැහැ. බදාමයක්වත් නැහැ. කෙලින්ම ගල් මත ගලින් ගල තියලා තමයි හදලා තියෙන්නේ. ලෝක කෙරවල වෙන්න වෙයි. ගහ. මේකට නම් අය අවුරුදු මං හිතන්නේ 2000ක් පරණයි. වසර 2500ක් අපි ඉන්න කට්ටිය මේ කිෂාන්ත අයියා මේ තුෂාර අයියා මේ අපේ දෙරු පුතා අපි කණ්ඩලම් වැවේ නාන්නේ කණ්ඩලම් වැවේ නාන්න අපි ආවා ඓතිහාසික ශ්‍රී බෝධිරාජ ආරණ්‍ය සේනාසනයට. ඇත්තට මේක
ප්‍රසිද්ධ වෙන්නේ හිරිවඩුන්න විදියට. මේක ඉතින් ගොඩක් කතන්දර තියෙනවා. අපි ඒක ඉස්සරහට ගිහිල්ලා අපි සම්පූර්ණ විස්තරයක් ඔයාලට කරන්න. අපි දැන් යමු පන්සල ඇතුළට ගිහිල්ලා මේක තමයි මේ බෝධීන් වහන්සේ. ගොඩක් ඉපරණි බෝධීන් වහන්සේ නමක් තමයි මේ වැඩ ඉන්නේ. ගොඩක්ම මේ සම්බන්ධයෙන් කතා කරන්නේ මේ අපි දැන් ආවා ඉබ්බන් කටුව මහා ශිලා ප්‍රධාන භූමිය බලන්න. ඉතින් අපේ ගමන හමාර කරලා යන්න තමයි හදන්නේ. ඉතින් අපේ කට්ටිය ඉන්නවා අපේ තෙලුගු පුතා සානකමල්ලි මම අපේ විශාල අයියා. ඉතින් වීඩියෝ එක ගේනවා අපේ ක්‍රිෂාන්ත අයියා. පොඩ්ඩක් පෙන්නන්න ඔයාව. හරියට හරි. ඉතින් අපේ තලේ මන්නාරම් සංචාරය මෙතනින් නිමා කරනවා. ඉතින් බෙලිමල්ලයක් එන දීලම ඉවර කරමු. ඔයාලත් බොන්න බෙලිමල්ලයක්.